විභාග ප්‍රශ්න පත්‍රයක් කිව්වම අපිට හිතෙන්නේ ඒක ලොකු බාධකයක් වගේ නේද? නමුත් අපි පොට්ටක් වෙනස් විදිහට හිතමු. මේක නිකම් ප්‍රශ්න ටිකක් නෙවෙයි. විද්‍යාව විෂය හරියටම තේරුම් ගන්න පාර පෙන්වන නියම මෙවලමක්. බලමු දෙක කරන්නේ කොහොමද කියලා? හරි. එහෙනම් වැඩේ පටන් ගමු. අපි මුලින්ම කිමිදෙන්නේ ජීව විද්‍යාවට. ඒ කියන්නේ අපි වටේ ඉන්න ජීවීන්ගේ ඒ වටේම අපේ ඇඟ ඇතුලේ තියෙන පද්ධති ගැන කතා කරන කොටසට. බලමු මේ ජීවයේ සැලැස්ම ගැන මොනවද අහලා තියෙන්නේ කියලා. මෙන්න බලන්න මේ ප්‍රශ්නේ. ආහාර ජීර්ණ පද්ධතිය රූපයක් දීලා කොටස් ටිකක් ලකුණු කරලා තියෙනවා. මෙතනදී යාලා බලන්නේ අපිට මේ ප්‍රධාන කොටස් ටික හරියටම අඳුර ගන්න පුළුවන්ද කියලයි. මේ රූප සටහන හොඳට මතක තියාගන්න එක ගොඩක් වැදගත්. ඔව්, හරි උත්තරේ තමයි අංක 4. හැබැයි ඉතින් උත්තරේ පාඩම් කරන එක නෙවෙයි වැදගත්ම දේ. ඇයි ඒක උත්තරේ උනේ? අන්නේ ඒක තේරුම් ගන්න එක තමයි නියම ගඩේ. අපි දැන් ඊ ගැන බලමු. ඉතින් කතාව මෙහෙවයි. A කියන්නේ ආමාශය, B කියන්නේ අක්මාව, C අග්න්‍යාශය සහ D මහාන්ත්‍රය. මේ එක එක ඉන්ද්‍රියට විශේෂ වැඩ කොටසක් තියෙනවා. මේ ටික දන්නවා නම් උත්තරය අංක 4 කියලා පැහැදිලි. උදාහරණයක් විදියට පළවෙනි පිළිතුරේ B සහ C. ඒ කියන්නේ අක්මාවයි අග්න්‍යාශයයි මාරු කරලායි තියෙන්නේ. අන්න ඒ වගේ පොඩි තැන්වලින් තමයි එයාලා අපි වරද්දන්න බලන්නේ. හරි. අපි දැන් ජීවයේ ලොකු පද්ධති වලින් ඒ හැමදේම හදලා තියෙන පුංචි අංශු පැත්තට යමු. ඒ කියන්නේ රසායන විද්‍යාවට. මේක තමයි රසායන විද්‍යාවේ හදවත වගේ ප්‍රශ්නයක්. අයනික සංයෝග සහ සංයුජතාව. X Y දැක්ක ගමන් බය වෙන්න එපා. මේක හිතනවට වඩා ගොඩක් සරල දෙයක්. දැන් බලන්න සංයුජතාවය කියන වචනෙට කලබල වෙන්න එක. ඒක හිතන්නකෝ මූලද්‍රව්‍යයකට තියෙන අත්ගාන වගේ කියලා. පළවෙනි කාණ්ඩයේ Xට තියෙන්නේ එක අතයි. ඒකෙන් එක ඉලෙක්ට්‍රෝනයක් දෙන්න තමයි යා කැමති. 6 වෙනි කාණ්ඩේ Yට ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්න ඕන. ඒ කියන්නේ යාට අත් දෙකක් ඕන. ඉතින් මේක බැලන්ස් කරන්න මොකද වෙන්න ඕනේ? අත් දෙකක් ඕන Y කෙනෙක් එක්ක එක අත ගානේ තියෙන X ලා දෙන්නෙක් සම්බන්ධ වෙන්න ඕනේ. අන්න ඒකයි සූත්‍රය. X2Y වෙන්නේ. දැක්කද කොච්චර ලේසිද? එහෙනම් නිවැරදි පිළිතුරු අංක 2. අපි තම ප්‍රශ්නයක් බලමු අංක 26. මේකෙන් අහන්නේ උදාසීනීකරණය ගැන. ඒකත් හරිම සරල සංකල්පයක්. අම්ලෙකුයි භාෂ්මයකුයි එකතු වුණාම දෙන්නගෙම ගතිගුණ නැති වෙලා ලවණයි වතුරයි හැදෙන එකට තමයි කියන්නේ. මේ අයිඩියා එක ඔළුවේ තියාගත්තම මේ වගේ ප්‍රශ්නයක් කියන්නේ නිකං දෙයක්. හරි, රසායන විද්‍යාවෙන් මිදිලා අපි දැන් යන්නේ විද්‍යාවේ අන්තිම කොටසට. ඒ කියන්නේ භෞතික විද්‍යාවට. බලමු ශක්තිය, බලය, චලිතය ගැන මොනවද මේ පේපර් එකේ තියෙන්නේ කියලා. භෞතික විද්‍යාව කිව්වම සමහරුන්ට මතක් වෙන්නේ ගණන්. හැබැයි බලන්න මේ ප්‍රශ්නේ දිහා. මේක හරිම සරල අපේ ප්‍රැක්ටිකල් ලයිෆ් එකටත් සම්බන්ධ ගණක්. අපි මේක ස්ටෙප් බයි ස්ටෙප් හදමු. බලන්නකො මේකේ තියෙන සරලකම. මුලින්ම සූත්‍රය මතක තියාගන්න ඕනේ. ශක්තිය කියන්නේ ක්ෂමතාව කාලෙන් ගුණ කරාම එන එක. ඊට පස්සේ දීලා තියෙන අගෙන් ආදේශ කරනවා 1000 දෙකෙන් ගුණ කරනවා. එතකොට 2000යි. හැබැයි උත්තර තියෙන්නේ කිලෝවොට් පැය වලින්. ඉතින් අපි ඒක 1000න් බෙදනවා. එතකොට උත්තරේ 2 කිලෝවොට් hour. නිවැරදි පිළිතුරු 2. ගණන් වගේම භෞතික විද්‍යාවේ තවත් වැදගත් දෙයක් තමයි ප්‍රස්ථාරය. මේ ප්‍රශ්නෙන් අපේ ඒ හැකියාව තමයි මනින්නේ. මෙතන තියෙන මාස්ටර් කී එක තමයි නියත ශීඝ්‍රතාවයකින් කියන වචන ටික. මේක හොඳට මතක තියාගන්න. නියත ශීඝ්‍රතාවයක් කිව්වොත් ඒක හැමතිස්සෙම සරල රේඛාවක්. ඒ නිසා මෙතන උත්තරේ ප්‍රස්ථාර 1. අනිත් වක්‍ර රේඛාවෙන් පෙන්නන්නේ වේගය වෙනස් වෙනවා කියන එක. ඉතින් සරල රේඛාව සමානයි නියත ශීඝ්‍රතාවය. හරිම ලේසි. හොඳයි. අපි දැන් හොඳට කරුණු ඉගෙන ගත්තා. පොඩක් වේගවත් වටයකට යමුද? මේක රැපිඩ් ෆයර් රවුන්ඩ් එකක්. ප්‍රශ්නේ දැක්ක ගමන් උත්තරේ මොකක්ද කියලා හිතන්න බලන්න. හරි, මේක බලමු. සෝඩියම් ඒ කියන්නේ Na සහ සිලිකන් ඒ කියන්නේ Si. මේ දෙන්නම ඉන්නේ ආවර්තිතා වගුවේ 3 වෙනි පේලිය. ඒ කියන්නේ 3 වෙනි ආවර්තය. ඒත් යාලගේ කාණ්ඩ වෙනස්. සෝඩියම් පළවෙනි කාණ්ඩය, සිලිකන් 14 වෙනි කාණ්ඩය. ඉතින් ප්‍රශ්නෙන් අහන දෙයට හරියටම ගැලපෙන්නේ මේ දෙන්න. උත්තරේ 2. මේකෙන් අහන්නේ ද්‍රවවල පීඩනය ගැන. මතක තියාගන්න රන් රීතිය තමයි ද්‍රවයක ගැඹුරට යන්න පීඩනය වැඩි වෙනවා. ඉතින් R Qට වඩා ගැඹුරු නිසා R වල පීඩනය වැඩි. P සහ R එකම මට්ටමේ නිසා ඒ දෙකේ පීඩන සමානයි. Q තමයි උඩින්ම තියෙන්නේ, ඒ නිසා පීඩනය අඩු මේතන. එයාලා අහන්නේ අවරෝහණ අනුපිළිවෙල. ඒ කියන්නේ වැඩි මේකේ ඉඳන් අඩු මේකට. ඒ අනුව පිළිවෙල වෙන්නේ P R Q. නිවැරදි පිළිතුර 3.
ශබ්දයක තීව්‍රතාවය ඒ කියන්නේ සද්දේ කොච්චර හයියෙන් ඇහෙනවද කියන එක කෙලින්ම රඳාපවතින්නේ ඒකේ විස්තරය මත. ඒ නිසා මෙතන නිවැරදි ප්‍රකාශය තමයි අංක 2. අන්න ඒක මතක තියාගන්න. විභාගයක් කියන්නේ උත්තර ලියන්නේ එකම නෙවෙයි. අපි දෙන හැම නිවැරදි උත්තරයක්ම හරියට මේ විශ්වය ගැන විද්‍යාව ගැන ගැඹුරු තේරුම් ගැනීමකට අරින දොරක් වගේ. ඉතින් මේ ප්‍රශ්න පත්‍රය මඟ පෙන්වීමක් අරගෙන Taman නොදන්න දේවල් ඉගෙන ගන්න. කුතුහලයෙන් තවත් ප්‍රශ්න අහන්න. බලමු අපි ඊළඟට විවෘත කරන්නේ මොන දොරටුවද කියලා.